ඔයාලටත් වෙලා ඇති නේද? හිතපු නැති වෙලාවක වැස්සක් ආපු වෙලාවල්. නැත්තම් කලින් දැනුම් නොදී කරන්ට් එක ගියපු වෙලාවල්. අන්න ඒ වගේ මම මේක බලාපොරොත්තුනේ නෑ. මම මේක හිතුවේ නැහැ කියලා ඉංග්‍රීසි වලින් හරිම නැචරල් විදිහට කියන්නේ කොහොමද? අද අපි ඉගෙන ගන්නේ එදිනෙදා ඉංග්‍රීසි වලදී නිතරම පාවිච්චි වෙන ඔයාලගේ කතාව තවත් ලස්සන කරන පැටර්න් එකක්. ඒ තමයි I wasn't expecting. wasn't expecting. මුලින්ම බලමු මේකේ තේරුම. I wasn't expecting කියන්නේ මම මේ දේ බලාපොරොත්තුනේ නෑ. එහෙමත් නැත්නම් මේක වෙයි කියලා මම හිතුවේ නෑ කියන එක. මේකේ ස්ට්‍රක්චර් එක හරිම ලේසියි. I wasn't expecting. දෙයක් ගැන කියද්දී I wasn't expecting එක noun එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි සිද්ධියක් ගැන කියද්දී I wasn't expecting that එකත් එක්ක ඒ අදාළ සිද්ධිය අපිට විස්තර කරන්න පුළුවන්. දැන් අපි උදාහරණ කිහිපයක් බලමු. ඔන්න අද හොඳට පායලා තිබුණා. හැබැයි එකපාරටම වැස්සා. එතකොට අපිට කියන්න පුළුවන් I wasn't expecting rain today. මම අද වැස්ස බලාපොරොත්තුනේ නැහැ. මම හිතුවේ නෑ අද වහීවි කියලා. වැඩක් කර කර ඉන්නකොට එකපාරටම කරන්ට් එක ගියාම අපිට මෙහෙම කියන්න පුළුවන්. I wasn't expecting a power cut. මම power cut එකක් වෙයි කියලා හිතුවේ නෑ. I wasn't expecting a power cut. මොකක් හරි නොහිතපු ප්‍රශ්නයක් ආවොත් I wasn't expecting this problem. මම මේ ප්‍රශ්නේ බලාපොරොත්තුනේ නැහැ. I wasn't expecting this problem. I wasn't expecting bad news. නරක ආරංචියක් එයි කියලා හිතුවේ නෑ. I wasn't expecting bad news. එක්සෑම් එක postpone වෙයි කියලා මම හිතුවේ නෑ. I wasn't expecting the exam to be postponed. I wasn't expecting the exam to be postponed. මම අද traffic තියයි කියලා හිතුවේ නෑ. I wasn't expecting traffic today. I wasn't expecting traffic today. අද හවස අමුත්තන් එයි කියලා මම හිතුවේ නෑ. I wasn't expecting visitors this evening. I wasn't expecting visitors this evening. මෙතන සිද්ධියක් කියන්නේ. එතකොට I wasn't expecting that the bus would be late. අමතර වාක්‍ය ඛණ්ඩයක් that එකට පස්සේ අමතර වාක්‍ය ඛණ්ඩයක් එකතු වෙනවා. I wasn't expecting that the bus would be late. බස් එක පරක්කු වෙනකොට බස් එක පරක්කු වෙයි කියලා මම හිතුවේ නැහැ. I wasn't expecting that the bus would be late. I wasn't expecting that the bus would be late. මේකෙදි ගොඩක් අයට වර්ධින තැනක් තමයි didn't සහ expecting. I didn't expecting. මේක වැරදි. මේක මේ විදිහට එන්නේ නැහැ. I wasn't expecting. I wasn't expecting. මේක තමයි නියම ෆෝමැට් එක. මතක තියාගන්න wasn't පාවිච්චි කරද්දී verb එකට අනිවාර්යෙන් ing එකතු වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තවත් සරලව මෙහෙම කියන්න පුළුවන්. මේ අදහසම මේ විදිවලටත් කියන්න පුළුවන්. I didn't think it would rain today. I didn't think it would rain today. මම හිතුවේ නෑ අද වහීවි කියලා. තව විදියක් බලමු. I didn't expect it to rain today. I didn't expect it to rain today. මම අද වැස්සක් බලාපොරොත්තුනේ නැහැ. අද වහීවි කියලා මට පොඩ්ඩක්වත් හිතුන්නේ නැහැ. මේක ටිකක් වැඩියෙන් පුදුම වෙලා කියන වෙලාවට පාවිච්චි කරනවා. I had no idea it was going to rain today. I had no idea it was going to rain today. බැංකුවෙන් කෝල් එකක් එයි කියලා මම හිතුවේ නැහැ.
I wasn't expecting a call from the bank. I wasn't expecting a call from the bank. අද මේ තරම් වැඩ තියෙයි කියලා මම හිතුවේ නෑ. I wasn't expecting so much work today. I wasn't expecting so much work today. අද මේ තරම් වැඩ තියෙයි කියලා මම හිතුවේ නෑ. I wasn't expecting so much work today. I wasn't expecting so much work today. ඉතින් ඔයාලත් මොනවා හරි දෙයක් බලාපොරොත්තු නොවී සිද්ධ වුණා නම් අද ඉඳන් මේ පැටර්න් එක පාවිච්චි කරන්න. මේක ඔයාලගේ ස්පෝකන් ඉංග්‍රීසි වලට ලොකු වටිනාකමක් එකතු කරනවා.